ඉතින් කාලෙකට පස්සේ ලංකන් ක්‍රිකට් වෙත ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම වීඩියෝ අරන් එන ප්‍රධානම කාරණාව තමයි අද දිනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් වල උඩ යටු කරවෙච්ච මාතෘකා කීපයක් කතා වෙච්ච දවසක් බවට පත් වුණා. ඉතින් මේ දින කීපයේදීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරින් කමිටු සභාපති ධූරය පිළිබඳව යම් කතිකාවතක් ගොඩනැගිලා තිබුණා. ඉතින් ඒ කතිකාවත ගොඩනැගීම යළි යළිත් නිවැරදි කරමින් ඊයේ දිනේදී අපිට ආරංචි වුණා නව තේරීම් කමිටු සභාපති විදියට 2021-2023 කාල සමයේදී කටයුතු කරපු ප්‍රමෝද වික්‍රමසිංහව නැවතත් පත් කරලා තියෙනවා කියලා. ඒ කියන්නේ දැන් සභාපති විදියට කටයුතු කරපු උපුල් තරංගව එයින් ඉවත් කළා නව සභාපති විදියට ප්‍රමෝද වික්‍රමසිංහව නැවතත් පත් කරලා තියෙනවා. ඉතින් මේ සිදුවීම සිදුවන්නේ 2026 ලෝක කුසලානයට මාස 1කමාරක් වගේ කෙටි කාලයක් තිබියදී. ඉතින් අද දිනේදී සභාපති ධූරයට පත්වුණු ප්‍රමෝද වික්‍රමසිංහ මහතා මාධ්‍ය සාකච්ඡාවක් ගෙනෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකත්වය කියන්නේ T20 නායකත්වය වෙනස් වුණා කියලා ප්‍රකාශ කරා. ඒ අනුව නව නායකයා විදියට කලින් පාකිස්තානු සංචාරයේදී වැඩබලන නායකයා විදියට ඉඳපු දසුන් චානකව ඉදිරියේදීන ජනවාරි මාසයේ සහ පෙබරවාරි මාසයේ වර්ල්ඩ් කප් ඉවර වෙනකන් නායකයා ලෙස පත් කරලා තිබෙනවා. ඉතින් එයින් චරිත් අසලංකව ඉවත් කරලා තිබෙනවා. මේ අතර ඉදිරි මාස දෙකේදී ශ්‍රී ලංකා කණ්ඩායමට තිබෙන පාකිස්තානු තරඟාවලිය, එංගලන්ත තරඟාවලිය වගේම ලෝක කුසලාන තරඟාවලියට ක්‍රීඩා කරන සංචිතයක් ප්‍රමෝද වික්‍රමසිංහ මහතා අද දිනේදී නිවේදනය කරා. එම සංචිතයට ක්‍රීඩකයන් 25 දෙනෙකු සමන්විතයි. මේ අතර ප්‍රමෝද වික්‍රමසිංහ මහතා අවධාරණය කළා මෙම සංචිතය ඕනම් කරපු සංචිතයක් නෙවෙයි, මීට කලින් සභාපති විදියට වැඩ කටයුතු කරපු උපුල් තරංග නම් කරපු සංචිතයක් වගේම මෙම සංචිතයේම සමගින් ලෝක කුසලානයේ ක්‍රීඩා කරනවා නැද්ද යන්න ඊයේ දිනේදී ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමගිනුත් සාකච්ඡා කළා කියලා. ඉතින් මෙම නම් කරපු සංචිතය දැක ගැනීමට ලැබෙන වැදගත්ම කාරණා තුනක් තිබෙනවා. එකක් තමයි බානුක රාජපක්ෂ, පාකිස්තානු සංචාරයේ ක්‍රීඩා කරපු බානුක රාජපක්ෂව මෙම සංචිතයෙන් ඉවත් කළා තියෙනවා. ඒ වගේම කාලයක් ශ්‍රී ලංකා සංචිතවල නොසිටිති නිරෝෂන් දික්වල මෙම සංචිතයට ගෙනල්ලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ටෙස්ට් නායක ධනංජය සිල්වාවත් මෙම සංචිතයට ගෙනල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩෑමි නැගී එන තරුවක් වගේම T20 වල ප්‍රහාරාත්මක පිතිකරුවෙක් වෙත විෂයන් හැලඹගේව මෙම තරඟාවලියට එක් කරගෙන නැහැ. නමුත් ඔහුගේ සමකාලීන දක්ෂතා දක්වන පන්දු යවන්නෙක් වෙච්ච ට්‍රැවින් මැතිව්ව මෙම තරඟාවලියට එක් කරගෙන තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන ලද 25 දෙනෙකුගෙන් යුතු සංචිතය තමයි මේ. නායකත්වය දසුන් ශානක, පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, කමිල් මිෂාර, කුසල් පෙරේරා, දනංජද සිල්වා, නිරෝෂන් දික්වැල්ල, ජනිත් ලියනගේ, චරිත් අසලංක, කමිදු මෙන්ඩිස්, පවන් රත්නායක, සහන් ආරච්චිගේ, වනිදු හසරංග, දුනිත් වෙල්ලාලගේ, මිලාන් රත්නායක, නුවන් තුෂාර, ඉෂාන් මාලිංග, දුස්මන්ත චමීර, ප්‍රමෝත් මදුෂාන්, මතීෂ පතිරණ, ඩිල්ෂාන් මදුසංක, මහිස් තීක්ෂණ, දුෂාන් හේමන්ත, විජයකාන්ත් වියස්කාන්ත් සහ ප්‍රවීන් මැතිව්. මෙවැනි පෑම්පෑ අලුත්වන ක්‍රිකට් පිටිය උණුසුම් පුවත් ගුණාත්මකව ලතසැනින්ම දැනගන්න ලංකන් ක්‍රිකට් සමගින් එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා. අලුත් වීඩියෝවකින් විදුලි වේගයෙන් හමුවෙමු.